ඊළඟට අපි සාකච්ඡා කරමු 2010 ගාන යාන්ත්‍ර විද්‍යාව ගාන ප්‍රමිතිය කොටකට සම්බන්ධ කරගන්න. මෙහෙම කියනවා විවෘතාවකාශය තුල දිරස් දිශාවක් ඔස්සේ v නියත ප්‍රවේගයෙන් සුළඟක් හමා යයි. වාතයේ ඝනත්වයේ රෝල් ලෙස සලකා චලනය වන වාත කඳක ඒකක පරිමාවක් සතු චාලක ශක්තිය E සඳහා ප්‍රකාශනය ලියති. ඒකක පරිමාවක් සතු चालक शक्ति एक परिमाण के कितना है एक परिमाण के घन मीटर एक घन मीटर मैंने मीटर नहीं है या तो चालक शक्ति एक प्रकार से लिया तो जब लेना ई समान है चालक शक्ति समीकरण में चालक शक्ति समीकरण मतलब ई समान है मान लो भाग्य mv वर्ग समीकरण प्रवेग अभी तो ये वाली बताओ सामान है कि हम अपने यूनिट लोयाली के एक का परिमाण अक्सर है मेरे लिए जो है एक का परिमाण अक्सर नहीं है जब एक का परिमाण और ना घनत्व के समान है तो इसका अन्य विधि पर होगा घनत्व के समान है इम्बेदी में भी तो समान है इम्बेदी इन यार ये अपने विधि में होते नहीं परिमाण एक का किरण घन मीटर एक का एक परिमाण के घन मीटर परिमाण घन मीटर එකක් වුණා මොකද ඝනත්වයේ ස්කන්ධයට සමානයි කියලා. ඝනත්වයේ ස්කන්ධයට සමානයි පරිමාව 1 ඝන මීටර වෙද්දී. දැන් ඒකෙන් අපිට m මීටර දාන්න පුළුවන්ද? මේකෙන් ඉනලා ගන්න. මේකෙන් ඉනලා මෙතන මොකද? m මීටර ආදර්ශ කරන්න. මොකද? m සමානයි ρ කියලා දාන්න. ලියන්න පුළුවන්. දරුවෝ භාගයයි ρ v भागे समाने भागे दो भी वर्ग दिला वर्ग ये पण एक परिमाण चालक शक्ति होना प्रकाशन कभी नहीं किरण सुलभ मूलक भ्रमणीय वන ප්‍රතිමගින් සුළඟ රැගෙන යන चालक शक्तिය උපහාගත හැකි අතර පසුව එම ශක්තිය ප්‍රයෝජනවත් ශක්තියක් බවට පරිවර්තනය කරගත හැකියි. සුළඟ මූලක පිටි भ्रमණීය වන තලයට අභිලම්බ වන සුළඟ හමන අවස්ථාවක් සැලකන්න. भ्रमणीय වන පෙත්තක් මගින් උපහරණ ලබන ශ්‍රේෂ්ඨ බලය කැපිටල් EV. ඒ හරස්කඩ ශ්‍රේෂ්ඨ බලය හරහා හමන සුළඟේ සම්පූර්ණ ජාලක ශක්තියම පෙති මගින් ලබාගත හැකියි උපකල්පනය කර සුළඟේ ශක්තිය සුළඟ මූල විසින් ලබා ගන්නා ශීඝ්‍රතාවය භාගයේ ρ AV ගණයේ පවතිනවා. शीघ्रता कारण शक्ति उगागरना शीघ्रता शक्ति गणना लाभागत यानी इन्होंने संपूर्ण में लाभागत शीघ्रता के मतलब फैमिली तप्परेगड़े हम देखते तप्परेगड़े होने में देखते आप नो शीघ्रता है ना मित्र वाला पॉइंट दिले तप्परेगड़े कुछ तरह शक्तियां क्रैकेट इनोवाद तप्परेगड़े कुछ तरह शक्तियां क्रैकेट इनोवाद की करने वाले मित्र गांडे हम मित्र अंगीना ओके Sulam peti kapahan ke orang mana yang ada di sini. Abu baru ini kembali lagi. Kalau kapalnya kucing sulam parimaw. මේ හරහා ගමන් කරනවා. තප්පරයකට මේකට ඇතුළට එන මේකට වදින සුළං ප්‍රමාණය. මම තප්පරයක් සලකනවා. මෙතන ඕන නේද තප්පරයක් සලකනවා. තප්පරයක් සලකනවා. තප්පරයක් සලකනවා. ඒතර මේ කොරවලේ තප්පරයකට මොකද වෙන්නේ? අපි යනවා යම් කිසි වස්තුවක් 10යි යුනිට් යනවා නම් මොකද या तप्परයක් ගත්තොත් තප්පරයකට මීටර කියද 10යි තප්පරයකට මීටර 10යි සියම් වස්තුවක් BMS එකේ යනවා සියම් වස්තුවක් BMS එකේ යනවා ඒකේ නේද මොකද එයා මීටර B ප්‍රමාණය කරනවා තප්පරයකට සියම් වස්තුවක් BMS එකේ යනවා තප්පරයකට මීටර B ප්‍රමාණය කරනවා එහෙනම් මම මෙතන තප්පරයක් සලකුවින්දා මේ सुलभ पेट
මේ තප්පරයකදී ඇතිවීම නියමිත සරල කොටසේ වාද කොටසේ දිග b වෙනවා. මේ තප්පරයක් තුල ඇතුල් වෙන්න නියමිත වාදයේ කොටසේ දිග b වෙනවා. අලස්කඩ වර්ග බලය b වෙනවා. තප්පරයකට එයාලා යන්නේ කොතර වෙලෙන්ද? එයාලා යන්නේ b වේගයෙන්. මෙයාලා යන්නේ b වේගයෙන්මයි. තප්පරයකට b දුරක් b දිගක් ඇතුල් වෙන්න නියමිත. එහෙනම් අපිට ගන්න පුළුවන් තප්පරයකට නැගෙනන ස්කන්ධය. දැන් තප්පරයකදී නැගෙනන පරිමාව ගන්න. එහෙනම් තප්පරයකදී පිටි කලායන පරිමාව. තප්පරයකදී පිටි හරහා කලායන පරිමාව. කලායන වාත පරිමාව. තප්පරයකදී කලායන වාත පරිමාව දේවතාව වාත පරිමාව තමයි ඊයතම. තප්පරයකට කලායන පරිමාව ගන්නවා නම් දෙන්න. ඔයාලට ගන්නවා මේ සූත්‍රයේ කලින් අපි ගත්තා ඝනත්වය සමාන ස්කන්ධ විදීම පරිමාව කියන. ඉතින් පරිමාව ගන්නවා නම් පරිමාව ඝනත්වයෙන් වැඩි කරපුවාම ඕක සමාන m විදීම පිටින් දරුවෝ. පරිමාව ඝනත්වයෙන් වැඩි කරපුවාම දෙන්න. ස්කන්ධ. පරිමාව ඝනත්වයෙන් වැඩි කරපුවාම ඒක බලන්න ගන්න. පරිමාව ඝනත්වයෙන් වැඩි කරපුවාම ස්කන්ධ වේදික හර සූත්‍රයෙන් දාන්නේ. එහෙනම් අපි දන්නවා තප්පරයකට ගලන පරිමාව යොදාවි එහෙනම් තප්පරයකට ගලන ස්කන්ධය ගන්නකොට තප්පරයකදී පිටියනා ගලන ස්කන්ධය තප්පරයකදී ප්‍රති හරහා ධන වාත ස්කන්ධය මොකද බලන්න වාත ස්කන්ධය තප්පරයකදී පිටියනා යන වාත ස්කන්ධය කොහොමද පරිමාව ඝනත්වයෙන් ගුණ කරනවා मेरे हरा स्कूल का तो वहां मुझे स्कंदे एනම් පරිමාවක් දේවතාවක් p එක වැඩි කරනවා ඔන්න තප්පරයකට යන ස්කන්ධය තප්පරයකට යන ස්කන්ධය දන්නවා නම් ඒ හරි වෙනවනේ තප්පරයකට යන ස්කන්ධය දන්නවා නම් අපි මොකද මේකේ ශක්තිය වලුණා කොහොමද භාගයේ mv වර්ගය භාගයේ mv වර්ගය පිටය ආර මේ ආර ගලන ශක්තිය දෙන්නේ තප්පරයකදී ගලන ශක්තිය ගලන වාතයේ සතු ශක්තිය තප්පරයකදී කලායන වාතයේ චාලක තප්පරයකදී පිටිහරහා ගලන මුදී වාතයේ චාලක ශක්තිය කරනවා හොඳද ඉතින් අපි දන්නවා චාලක ශක්තිය සමීකරණය දී සමානයි භාගයයි mv වර්ගය සමානයි භාගයයි mv වර්ගය m කියන්නේ ස්කන්ධය තප්පරයකදී ගලන ස්කන්ධය කොච්චරද av රෝ තප්පරයකදී ගලන ස්කන්ධය කිව්වා av රෝ නම් මෙතන m වෙනකොට දාමු මොකද av රෝ නම් දැන් බලන්න e සමානයි භාගයයි a රෝ v වතාවක් v වර්ග ස්කන්ධය වෙන මොකද දෙන්නේ ස්කන්ධ වෙන මේක දැන් දෙන්නේ මොකද තප්පරයකට ගලන ස්කන්ධය මේක තමයි m කියන්නේ තප්පරයකට ගලන ස්කන්ධය මේ ජල අපි ආදිනවා දැන් තප්පරයකදී වාතයේ චාලක තියෙන්නේ ගලාගිය වාතයේ චාලක තියෙන්නේ මෙතන VV කොහොමද V කියන්නේ භාගයයි A රෝ V කියන්නේ A රෝ V මේ තමයි මොකද මේ තමයි වල ඔක්කොම කරන්නේ මේ තමයි තප්පරයකදී ගලාන වාතයේ ශක්තිය තප්පරයකදී ගලාන වාතයේ ශක්තිය යලකින මොකද ඒක CFCම උරා ගන්නවා කියන්නේ ඒක උරා ඇත්තටම උරා ගන්නවද කියලා දන්නේ මේ කොටසේ කියනවා हमने सुलगी संपूर्ण चालन शक्ति पेचिमगी लबा है कि दुकान बनेगा सुलभ मोल विषय लबा करना सीखना शक्ति सुलगी शक्ति सुलभ मोल विषय लबा करना सीखना मेरा ना सुलगी शक्ति सुलभ मोल विषय लबा करना सीखना मेरा ना तो चालन शक्ति पर इंजीनियर में चालन शक्ति तो भाई तपरे सुलभ मोल विषय लबा सुलगी शक्ति सुलभ मोल विषय लबा करना सीखना वाला नथिंग लिया था पूरे दिन और ना इसराइल लिया करने को दिन बढ़िया गया तो वाला दोनों वाला लिया कर मत पूरे के शक्ति सुलभ मोल विषय लबा करना सीखना कारण ये लोग नहीं है ना सुलगी एक ही इधर की ना ये रोग लगा तू मैं हरी सामने बढ़ता महाभारत के में कल्पना है
එයිලට කියන රෝගිලක තුනේ එක්තරා තුනම් මූලම් නිදහසේ කැරගෙන අවස්ථාව එනම් ජල පුම්පයක් වැනි වෙනත් උපකරණයකට බද්ධ නොකර ඇති අවස්ථාව එහි පෙර එහි පෙටි මිනිත්තුවට වඩා 30ක ශීඝ්‍රතාවයේ මිනිත්තුවට වඩා 30ක නියත කෝණික වේගයෙන් සයිදෝ භ්‍රමණයේ වෙමින් පවතී. එකවරම සුළං හැමීම නැවතුණු විට ඝර්ෂණ බල හේතු කොටගෙන ප්‍රති මිනිත්තුවට වඩා 2ක ප්‍රති මිනිත්තු 2ක කාලයකට පසුව නිශ්චලතාවයට පැමිණේ. භ්‍රමණාක්ෂය වඩා භ්‍රමණ පෙති සහිත පද්ධතිය අවස්ථිත ගුණය 10 කිලෝග්‍රෑම් වර්ග මීටර නම් පද්ධතිය මත ක්‍රියාත්මක වන ඝර්ෂණ ව්‍යාවර්තයේදී සාමාන්‍ය අගය ගණනය කරනවා. ඝර්ෂණ ව්‍යාවර්තයේ සාමාන්‍ය අගය කියලා. එයාලා කියනවා නේද කෝණික ප්‍රවේගයක් දෙනවා. ඒ කෝණික ප්‍රවේගයක් දෙනවා 30ක් කියලා. ගමනේ වෙමින් ඉතින් 30ක්. පස්සේ තමයි මිනිත් දෙකකට පස්සේ නතර වෙන්නේ. උලං යැවීම නතර වෙන්නේ. උලං හැමීම නතර වුණා කියන්නේ මොකද? යාර දිගටම කැරකෙන්න හේතු වෙච්ච පෙටි කැරකෙන්න හේතු වෙච්ච කාරණාව නැත්නම් හේතුව නැති වෙනවා. හේතුව නැති වුණ ගමන් එලගෙන ඝර්ෂණය හින්දා නතර වෙනවා. අපි ගන්නවා මේ ඝර්ෂණ ව්‍යාවර්තය සාමාන්‍ය ඉතින් අපි දාන්න මොකද? ඒ ව්‍යාවර්තය කරන ලේසිම ක්‍රමය තමයි මේ තවුත මානේ අයියල් වගේ. සූත්‍රය දාන්න පුළුවන්. එයාලගේ අයි දීලා දිනවා අපිට ඇල්ෆා හොයාගත්ත නම් ඉතින් ඇල්ෆා හොයාගන්න භ්‍රමණ ජල සමීකරණයක් දැම්මනම් වැඩි ලේසියෙන් කරගන්න පුළුවන්. භ්‍රමණ ජල සමීකරණ දැම්මනම් හරි ආරම්භක ප්‍රවේගය දන්නවා අවසානයේ දන්නවා බිඳුවයි කාලය දන්නවා ඇල්ෆා අපිට සරලම සූත්‍රය දාන්න පුළුවන් ඔමේගා සමානයි ඔමේගා නෝට් ධන ඇල්ෆා ඩී කියලා. ඉතින් ඔමේගා සමානයි ඔමේගා නෝට් ධන ඇල්ෆා ඩී. හැබැයි ඒක දාන්න කලින් අපි මෙතන භ්‍රමණ ශීඝ්‍රතාවයේ දින දින මිනිත්තුවට වඩා කියන මිනිත්තුවට වඩා 30ක් කියන ඒක කන්වර්ට් කරගන්න වෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම ඒක කන්වර්ට් කරලා කාලය වට ගන්න. කාලය මිනිත්තු වෙද මේ විදිහට නොකර වෙන්න මේ උලං හඹාපාදීද උලං හඹද්දි තමයි මේ අපි ගන්න. දැන් උලං හැමීම නතර වෙන්න කලින් එයා මිනිත්තුවකට ඒ කියන්නේ තප්පර 60කට වට 30ක් කියනවා. එහෙනම් තප්පරයකට කියවට ගන්නවද මොකද කරන්නේ? දෙපැත්තම 60 දෙපැත්තම 60 60 වෙදීම 60 එකයි තප්පරය. මෙතන 30 වෙදීම. එහෙම නේද? අපුදී තප්පර 60කට වට 30යි නම් තප්පරයකට මන් දෙපැත්තම 60 වෙදීම. තප්පරයකට මන් දෙපැත්තම 60 වෙදීම. 60 වෙදීම වෙන තප්පරේ 30 වෙදීම වෙන කියලා. කයි දෙයක් නේ පාඩම්. තප්පරයකට වට ගන්න පාදිය ඒක අපි කියන ප්‍රමාණය. තප්පරම මේ තමයි අපි සංඛ්‍යා දෙකෙන්නේ. සංඛ්‍යා දෙකෙන්නේ. අපි දන්නවා ඔමේගා සමානයි 2/s කියන සරලම සම්බන්ධයක් තියෙනවා. ඒක පාවිච්චි කරනවා අපි ආරම්භ කෝණික ප්‍රවේගය කරනවා. රේඩියන් තප්පරයට කියන එක. රේඩියන් තප්පරයට කියන එක මේ එන ඔමේගා සමානයි 2යි 5 කියන 3යි. දන්නේ කියන දාචන අපි 5 3යි කියලා දාමු. දුනස් මේකේ හදන්න නම් පුළුවන්. केवल रेगुलर में क्या करना है मत लगा दे आप लोग देख सकते हैं कानून तरी में क्या करना है अगर कोई दुनिया के कानून की ले है ये बताओ एक सेल में के कोई दुनिया के ला जानने की रायतन दान ने निभाई कोई दुनिया की नदी लाया ने करो और में क्या करना है जिसके लिए तापने के लिए नोट करना बात निर्णय भी अलग संख्या ठीक है ठीक है बनाओ तो ओमेगा नियम की प्रयास हम पेनियन तपरे ना आरंभ कोण ये अभी जानना ना आरंभ कोण की प्रयोग जानना ना अभी जानने वाले काल से समीकरण ताला ओमेगा ले लाए ओमेगा ये मानदले वाला कौन ओमेगा समान है ओमेगा नो ताला ये मेगा අවදානයේදී නිසල වෙනවා ඒක දාන්නවා ආරම්භ කෝණ ප්‍රවේගය ඒක හොයා ගන්නවා ඇල්ෆා තමයි හොයා ගන්න ඕනේ ඇල්ෆා තමයි අපිට හොයා ගන්න තියෙන්නේ කාලය දන්නවා එළ බිඳු දෙකක් තියෙනවා කාලය බිඳු කොහොම අවදාන කෝණ ප්‍රවේගය බිඳු ආරම්භයේදී 3.1යි
alpha කියන්නේ alpha දාන්න. කාලය ටිකක් කියන්නේ ඒකට මිස්ටේක් කරනවා. ඒ කියන්නේ එකේ අප්‍රේ වෙනවා. අප්‍රේ 120. ඉතල මේක එහා පැත්තට දාන්න තියෙනවා. අපි මෙතන තුන දාලා අරගෙන යමු. දෙවෙනි කාර්යය වගේ නේද? ඒ වලට එක්සෑම් එකේදී නම් තුන ගන්න එපා. තුන ඇතුළේ එකේ හදලා දාන්න. ඒක මම මෙහෙම දානවා. මේක මෙහෙම දාලා විතර පිළිදෙල තුන ඇතුළේ එකයි. सामान्य एनर्जी से यहाँ पे तो डेली वर्क की जरूरत अगर तुम्हें समय के साथ में चाहिए कैसी है इधर बात से हम ओके सुनता है जानने दो भी हम सामान्य आइडिया है पकड़ने के साथ कितना एल्बम में काउंट निकालने के लिए हमने व्यापार के यहाँ कोनिक दरने कोनिक मंदने में मंदने एक ग्रेडियंट अपर वर्ग के लिए मांगे मित्र सुनगान लेने तो मांगे का दाना मत कम सामान्य आइडिया है कहाँ पे माने काउंट की मेरी बेनो अभी यहाँ क्या लिखा है दाम मुझे tahu sama dia aja begini kepada tahu sudah ewela ये activity भी आवड़ते kan tahu क्या नहीं activity भी आवड़ते आई के लिए आपने दिखा दिखाओ अवस्थित रूप में दहाई के लिए अवस्थित रूप में दिया दहाई के लिए दिखाओ कि दाएं हाथ रहे अल्फा के लिए चुने समय कहना था देखिए तीन जो कहना तो तेरे आसन होते हैं इससे हट गया आधार वाले लिखते हैं हट गया तो वागे करेक्ट ही आसन बड़ी एक बार लिया ना लिया ना लेकिन हमको दे रहे हैं लोग आगे देखिए हैटेगनिज्म हायर किएंगे देखिए हैटेगनिज्म हायर की जाएगी आप आगे अंदर के हमको करना पूरा आवाज तक करके देखिए हैटेगा ये पूरी रन में लिखते हैं से हैटेगनिज्म हायर उससे हैटेगा ये रन में लिखते हैं अल्लाह को अभी लगभग पूरे हम लोग जी गड़ गया हम लोग नहीं सुनाऊं मोल पेटी लो मोले पेटी बगी उलोगे ये कमला काल लोग ठीक था एक क्या ने මේ ගණන ව්‍යාවර්තයේ ඉඳලා මේ වේල උලන් නතර ගානකට මෙතන ව්‍යාවර්තයකින් එයා නතර වෙනවා. උලන් සිටියට ආවනම් මේ ව්‍යාවර්තයට සමාන ව්‍යාවර්තය යාමදේදී එයා දිගටම ප්‍රවණය වෙනවා. ඒ කියන්නේ සුලක විසින් කාර්ය කරද්දී සුලක විසින් කාර්ය කරද්දී මොකද? මොන නියත එයාලා කියනනේ මිනිත්තුවට වඩ 30ක් දිනනේ මිනිත්තුවට වඩ 30ක තීව්‍රතාවකින් ඩෝනේ වෙනවනේ. මිනිත්තුවකට වඩ 30ක තීව්‍රතාවකින් ඩෝනේ වෙනවා. මේ ව්‍යාවර්තයට සමාන ව්‍යාවර්තයක් සුලක මගින් නැති කරනවා. නේ? මොකද මේ ව්‍යාවර්තය මේක තමයි කියන ව්‍යාවර්තය. මේ ව්‍යාවර්තයෙන් තමයි නතර වුනේ. එහෙනම් මේක භ්‍රමණය කරන්න නම් මේ ව්‍යාවර්තයට සමාන ව්‍යාවර්තයක් සුලක මගින් නැති කරනවා.
ඒ කියන්නේ සුළඟ මගින් උදේ කාර්ය කරන්න සුළඟ විසින් කාර්ය කරන්න මොකද නියත මීටර් වල 30 කෝණික ප්‍රවේගයකින් නියත කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය කරන්න නම් සුළඟ විසින් මොකද මෙන්න මේ ව්‍යාවර්තයට සමාන ව්‍යාවර්තයක් දිගින් දිගටම ලබා දෙන්න ඕනේ. ඒක දිගින් දිගටම ලබා දෙන්න. එහෙනම් මේවිලා උලන් නතරුනේ හින්දායි අපි මේක හඳුනාගත්තේ. උලන් නතර වෙච්ච කතාව වාවිච්චි කරලා තමයි මේක හඳුනාගත්තේ. හැබැයි උලන් තිබ්බනම් දිගටම මීටර වලට 30 දීර්ඝතාවය ප්‍රවණයි. ඒ කියන්නේ මීටර වලට 30 දීර්ඝතාවය ප්‍රවණයි වෙනවා කියන්නේ මේ ව්‍යාවර්තයට සමාන ව්‍යාවර්තයක් සුළඟ මගින් ප්‍රතිමත ඇති කරනවා වාක්‍ය වස්තුවල. හරි. පැහැදිලිද? මම මේක මතන්න. පොඩ්ඩක් ටික දැන් අපි ගන්නවා. එන අපිට ගන්න කොහොමද? ශක්තිය උකහා ගන්න ලබන ශීඝ්‍රතාවයනේ. ඒ අපිට ගන්න පුළුවන් මොකද? P සමානයි tau omega. P සමානයි tau omega කියලා. නේ දීද omega දීද දීක. මේ තුඩවල දීක කොණික ප්‍රවේගයෙන් භ්‍රමණය වෙන්නේ. ඒ වෙලාවේ කොණික ප්‍රවේගය තුන යසම කියන්නේ. ඒ කොණික ප්‍රවේගයෙන් භ්‍රමණය වෙද්දී මොකද සුළඟ විසින් මෙන්න මේකට සමාන ව්‍යාවර්තයක් ඇති කරන්න ඕනි. ඊට කොණික ප්‍රවේගයෙන් භ්‍රමණය වෙනවා. ඔයාලා දන්නවා. අර රේඛී ජලයේදී පුතේ මෝටර රථයක් නියත ප්‍රවේගයෙන් යන්න මොකද වෙන්නේ? ප්‍රතිරෝධී සියලුම ප්‍රතිරෝධී බලවලට සමාන බලයක් නේ ඉදිරියට ලබා දෙන්න ඕනේ එන්ජින්. ඒකට කියනවා ප්‍රකාශන බලය. ප්‍රතිරෝධී බලවල සියල්ලටම මේ මග්ගයේ රේඛී ජලයේදී මෝටර රථය වගේ එකට. එයා ඉදිරියට නියත ප්‍රවේගයෙන් යන්න නම් මොකද වෙන්නේ? පිටිපස්සට දෙන ඝර්ෂණ බලවල ඔක්කොගේම එකතුවට සමාන බලයක් එන්ජින් මගින් දෙන්න ඕනේ. ඒකට කියනවා ප්‍රකාශන බලය කියලා. ඒ වෙලාවේ ඔයාලා දාන්නේ එන්ජිමේ ක්ෂමතාවය හොයාගන්න මොකද P සමානයි F වතාවක් V. F කියන්නේ එන්ජිමෙන් දෙන බලය. V කියන්නේ නියත ප්‍රවේගය. ඉතින් ඒ වගේ මෙතනදී ඔයාලට දාන්න පුළුවන්. මෙන්න මේ වගේ ඝර්ෂණ බලය වගේ දෙයක් ව්‍යාවර්තය. හැබැයි උලක දීපනම් මේ ව්‍යාවර්තයට සමාන ව්‍යාවර්තයක් ඇති කරලා මීටර වලට දිය දීර්ඝතාවයකින් කියන්නේ +1.4 රේඩියන් තප්පරයකට ප්‍රවේගයකින් භ්‍රමණය වෙනවා. එනවා සුළඟේ ශක්තිය උරා ගන්න ශීඝ්‍රතාවය අපි ගන්න පුළුවන් P සමානයි tau omega. P සමාන tau කියන්නේ 262 ආසන සමය එකයි. ඔගෙන් දැම්මොත් අපිට 822 දශම 822 දශම 6 ගණක් තියෙනවා. ඒක 822 දශම 6 ගණක් විතර. මම ආසන්නගේ දානම් 823ක්. ඒකේ ක්ෂමතාවය පුතේ ඒකට ජූල් තප්පරය. ජූල් තප්පරයට කාටකට වොට්ම කියලා නම. පුරා ගන්න ලබන ශීඝ්‍රතාවය දැන් වොට් කියලා මම තමයි. ඒ ජූල් තප්පරයට ගන්නවා නේද? ඕකේ. ආසන්නවදී තාම ශීඝ්‍රතාවය තමයි 6 යනක් පොඩි 6 ගණන්. ඊළඟට කියනවා අවසාන කොටස. සුළඟේ ප්‍රවේගය 10 ms එකද පෙත්ත මගින් කපාරු ලබන ශ්‍රේෂ්ඨ බලය 30 වර්ග මීටරද වේ. වාතයේ ඝනත්වය 1.3. මේ කිලෝග්‍රෑම් ඝන මීටරයට නම් සුළං මෝල 16 කරගෙන අවස්ථාවකදී සුළං මෝලයේ කාර්යක්ෂමතාව. මොන්නේ මුතේ උදාහරණ දීලා අපි රැගෙන ආපු උදාහරණ ගන්න මෙතනදී සුළඟ රැගෙන එන ශක්තිය මේ තමයි පුරා ගන්න. පුරා ගන්න මෙච්චර. රැගෙන එන්නේ කොච්චරද? උදාගන්නේ මෙච්චරයි පැගරේන්නේ මෙච්චරයි. මේ අපි සුලක මේක ගන්න සුලකට. සුලක මේ විදිහ සුලක ආරන්නේ මේ සුලම් මූලයෙන් කාර්යය කරන තීක්ෂණතාවය. මෙච්චර. ඒක කිසමකට වුනේ අර වාහනේ එන්ජිමෙන් කාර්ය කරන ශීඝ්‍රතාවය. දැන් වාහනේ එන්ජිමේ ශ්‍රමතාවය ගත්තා වගේ. ඒකේ P සමාන FV දෙය. මම මේකේ P සමානයි tau එකෙන් හොයාගත්තා. එයාගෙන් උපදින්න. ඇත්තටම පාවිච්චි කරන කොච්චරද කියලා. සුළඟ රැගෙන ඉන්නේ කොච්චරද කියලා ප්‍රකාශනය ගත්තා. එහෙනම් අපි සුළඟ රැගෙන ඉන්නේ කොච්චරද කියන එක ගණනය කරමු. සුළඟ රැගෙන ඉන්න තප්පරයකට සුළඟ රැගෙන ඉන්න. දැන් අපි තප්පරයකට සුළඟ රැගෙන ඉන්න ශක්තිය. ඇත්තටම මේක
E කියන ප්‍රකාශය කරන්නේ මේ අප්‍රේට් රැගෙන ශක්තිය තමයි මෙතන එහෙනම් ඒක ඇත්තටම අප්‍රේට් රැගෙන ශක්තිය ඉන්න ප්‍රතිමල ඒක තමයි power E කියන ප්‍රමාණය එතන අප්‍රේට් රැගෙන भागे ये रो वी गणे අගයන් ටික හින්ද දිනවනේ ඒ කියන්නේ කීයද රෝ කියන්නේ 1.3 වාක්‍ය ගණන් තියෙනවා V කියන්නේ 10 10ක් නෙන්නේ 10 තුන්වෙනි වලේ 10 තුන්වෙනි වලේ 10 මේක මේ බිඳුව වල දෙන 15 ආසන්නව වාක්‍ය 19500ක් කියනවා 19500යි මොනවද ඩිබුල් අප්‍රේට් නැත්නම් ඩිබුල් අප්‍රේට් කියලා ඒක තමයි ඩිබුල් අප්‍රේට් මේ පවරෙන් ලොකරිස්නේ දෙකේ මේ තමයි ඇත්තටම අපි අවුට්පුට් එක විදිහට ගන්න නේ 120 තමයි අපිට හම්බෙන්නේ අවුට්පුට් එක විදිහට අපි සුලක රැගෙන එනවා 19500 ආසන වශයෙන් සුලකේ ලබා ගන්නවා 120 අපෙන් අහනවා සුලම් මෝඩේ කාර්යක්ෂම දාවේ ගන්නේ සුලම් මෝඩේ කාර්යක්ෂම ගන්නේ කරමු මේ ටික මකන්න මෙතන ඉවත බලන්න කාර්යක්ෂම දාවේ කියනවා එහෙනම් අපි යන ප්‍රොබ්ලම් ලීඩර් සමානයි මොකද power out දෙකීම power in එතන output එක විදිහට අපි ලීඩර් කියමු කාර්යක්ෂම output එක විදිහට අපිට හම්බෙන්නේ කීයද 823 යවනවා 823ක් හම්බෙනවා output එක විදිහට input එක විදිහට 19000 පදාවක් ඉතින් මේක සුළු කරගවම අපේ යසම දෙයක් විදිහට අවශ්‍යයි අතර යසම දෙක පොදෙන් දෙයක් කියන්නේ සිද්ධියට හදලා දුන්නා උගුර වගේ පොඩ්ඩක් බලන්න ඔයාලා කරා ඔයාලා කැල්ලේ ගිහලා ඔයාලා පිළි කරලා බලන්න අරගෙන මේ පොඩි ගැල් පාවිච්චි කරන දෙන්නේ එක්සැම් එකේ ලෝකල් ඒරියා වල කැල්කියුලේටර් සෝල්ව් කරන්න දෙන්නේ නැහැ හරි ඒ හරිම ලේසියි මෙච්චරක් අපිට ලැබෙනවා උගා ගන්න මෙච්චරක් අපි සුලක විසින් දෙගෙනවා මෙච්චරක් එහෙනම් අපි යනවා අවසානයේදී කාර්යක්ෂමතාවය කියනවාද අපිට ලැබෙන්නේ කොච්චරක්ද 3 එකකින් 3 එකකින් පවර් ඉන් එකේ කොච්චරක් අවුට්පුට් එක විදිහට අපිට හම්බ වෙනවාද පැහැදිලි ඒක 4.2 ඊට 4 හරි පැහැදිලිද එතකොට මීඩියා පැහැදිලි තියාගන්න जामत घटना गणन की पे कब्जा क्या करें अगर मेरी අවසන් කරනවා